අයිබන්දරුවනේ උසස් පෙළ භූගෝල විද්‍යාව පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කරන වැඩපිළිවෙල යටතේ අද අපි මානව භූගෝල විද්‍යාවේ කෘෂිකර්මය පාඩමේ තවත් ප්‍රශ්න කිහිපයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. යනුව ඔයගොල්ලෝ අතර දීලා තියෙන නිබන්ධනයේ දෙවෙනි ප්‍රශ්නය කියන්නේ 2015 විභාග ප්‍රශ්නය. මේ ප්‍රශ්න ටිකක් විශේෂ ප්‍රශ්නයක්. මොකද මම විශේෂ ප්‍රශ්නයක් කියන්නේ අපි දන්නවා මානව භූගෝල විද්‍යාවේ ජනගහනය, ජනාවාස, කෘෂිකර්මය, කර්මාන්ත, ආකාර කර්මාන්ත, සංචාර කර්මාන්ත මේ හැම පාඩමකම අපෙන් අර ගැටලු ස්වරූපයෙන් ප්‍රශ්නයක් අහන මොකද්ද මේ ගැටලුව? අදාළ පාඩමට අදාළ දත්ත වගුවක් දීලා. එහෙම නැත්නම් ඒ දත්ත තුලින් නිර්මාණය වෙච්ච යම්කිසි ප්‍රස්තාවයක් දීලා, එහෙම නැත්නම් සමහර විට සිතියමක් දීලා ඒ දත්ත වගුව ප්‍රස්තාවය සිතියම ඇසුරින් අපිට යම් යම් කාලීන හා අවකාශීය ලක්ෂණ ප්‍රවණතා අඳුනා ගැනීම සහ ඒ අඳුනාගත් ලක්ෂණ වලට හේතු විස්තර කිරීම පාඩමේ කරුණු ඇසුරින් මේ වගේ ප්‍රශ්නයක්. ඉතින් අපි දන්නවා මේ කෘෂිකර්මයේ පාඩම ගත්තාම කෘෂිකර්මයේ පාඩමේ මම 2011 ඉඳලා පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර බැලුවොත් එහෙම අපිට දකින්න ලැබෙන හැමදාම තියරි ප්‍රශ්නයක්. ඒ කියන්නේ තනිකරම අර මාතෘකා එලෙසින්ම ප්‍රශ්න බවට පත් කරලා ඒ වගේ කරුණු ලියන ප්‍රශ්න ටිකක් තමයි දීලා තියෙන්නේ. ඔය එකම වතාවක් විතර අහුණා අපිට අර වගුවක් අනුසාරයෙන් ප්‍රශ්නයක් අහපු අවස්ථාවක්. ඒ ප්‍රශ්නේ තමයි එතකොට 2015 ප්‍රශ්නේ මම එකයි කිව්වේ ඒක සුවිශේෂී ප්‍රශ්නයක් කියලා. ඉතින් සාමාන්‍ය ළමයි මේ වගේ ලොකු වගු දැකපුවාම ලොකු ප්‍රස්තාර දැකපුවාම ප්‍රශ්නය තුලේ ඒ වගේ ප්‍රශ්න මගහරන ස්වරූපයක් තියෙනවා. ඒවට බය වෙනවා. ඒ ඇත්තටම මේ වගුවකින් ප්‍රස්තාරකින් ඔය සිතියමකින් ප්‍රශ්නයක් ඇහුවයි කියලා මානව භූගෝල විද්‍යාව බය වෙන්න ඕනේ නැහැ. හරියට ඒ වගුව තේරුම් ගත්තා නම් ප්‍රස්තාරය තේරුම් ගත්තා නම් ඒවා හරිම ලේසි ප්‍රශ්න ලකුණු ගන්න. අනිත් එක තමයි වගුව තිබුණාට ප්‍රස්තාරය තිබුණාට ප්‍රශ්නේ ලකුණු 20න් සමහර පොඩි කොටසක් තමයි වගුවට අදාළ වෙන්නේ. අනිත් ඒවා වෙන තීරි ප්‍රශ්න. හරි. එහෙනම් එහෙම ප්‍රශ්නයක් මේක. කෘෂිකර්මය අපිට මුණ ගැහිච්ච 2011 ඉඳලා 2024 දක්වා 25 දක්වා ප්‍රශ්න පත්‍රවල කෘෂිකර්මයෙන් හම්බෙච්ච මේ වගුවක් අනුසාරයෙන් දීපු එකම ප්‍රශ්නය මේක. හරි. අපි දැන් එතකොට ප්‍රශ්නේ කියමු. මම එතකොට මේ වගුව පහසුව සඳහා බෝඩ් එකේ ලියලා තියෙනවා. ඔයගොල්ලෝ අතේ මේ ටියුට් එක තියාගෙන වගුව තියාගෙන තමයි බලන්න ඕනේ. හරි. එතකොට එහෙමනම් අපි ගමු. අපිට කියනවා වර්ෂ 1970 සහ මේතර 2015 විභාග ප්‍රශ්නය. ටියුට් එකේ නම් දෙවෙනි ප්‍රශ්නය. වර්ෂ 1970 සහ 2013 දී ලෝකයේ විශාල වශයෙන් සහල් නිෂ්පාදනය කරන ලබන රටවල් 10ක තරාව කියන්නේ පිළිවෙලනේ. තරාව වගුවන්ක එකෙන් පෙන්වයි. ඒ කියන්නේ මේ වගුව ඊට පස්සේ අපිට මේ වගුව දිහා බලාගෙන අහලා තියෙන ප්‍රශ්නට උත්තර දෙන්න කියලා කියනවා. එහෙනම් 1970 සහ 2013 වර්ෂවල 70 2013 වර්ෂවල ලෝකයේ විශාලතම සහල් නිෂ්පාදන රටවල් 10 පිළිවෙලට දීලා තියෙනවා. ඒතර මේ වගේ වගුවකින් උත්තරයක් දෙන්න ගියාම දැන් අපෙන් අහන්නේ පළවෙනි ප්‍රශ්නේ මොකද්ද? වගුවන්ක එක විමර්ශනය කරමින් 1970 සහ 2013 කාල පරිච්ඡේදය තුළ සහල් නිෂ්පාදනයේ උපනතීන් 4ක් සඳහන් කරන්න. මොනවද සඳහන් කරන්න කියන්නේ? උපනතීන් සඳහන් කරනවා. ඉතින් උපනතීන් කියන්නේ අපි දන්නා මොනවද? කාලීන වෙනස්කම්. උපනතීන් කියන්නේ කාලීන වෙනස්කම්. එහෙනම් මේ වගුව ඇසුරින් කාලීන වෙනස්කම් විස්තර කරන්න කියන්නේ ලෝක සහල් නිෂ්පාදනයේ. එතකොට බලන්න සාමාන්‍ය වගුවක් අරගෙන අපි උත්තර ලියන්න කලින් ඒ වගුව පොඩ්ඩක් විශ්ලේෂණය කරගන්න. අපිට භූගෝල විද්‍යාවේදී මුණ ගැහෙන දත්ත වගුවල මුහුණුවර තමයි සමහර ඒවා කාලීන ව්‍යාප්ති දක්වන දත්ත වගු, සමහර ඒවා අවකාශීය ව්‍යාප්ති දක්වන දත්ත වගු. ඒතර අපිට දීලා තියෙන දත්ත වගුව කාලීන දත්ත වගුවද අවකාශීය දත්ත වගුවද කියලා තේරුම් ගන්න එක වැදගත් වෙනවා. ඉතින් අපිට පේනවා මේකේ මේ 1970 දත්ත දීලා තියෙනවා 2013 දත්ත තියෙනවා. ඒ කියන්නේ කාලය අනුව වෙනස් වීමක් වෙන්නවා. සහ ඊට පස්සේ රටවල් දීලා තියෙනවා. ඒ කියන්නේ අවකාශීය ප්‍රදේශත් වෙන්නවා. ඒ නිසා මේ වගුව අපිට විග්‍රහ කරන්න පුළුවන් කාලීන සහ අවකාශීය දත්ත වගුවක්. ඒ නිසා අපේ උත්තරය සකස් වෙනකොට ඒ කාලය අවකාශය දෙකම පදනම් කරගත් උත්තරයක් අපි අතින් සකස් විය යුතුයි. එහෙනම් අපි පළවෙනි ප්‍රශ්නය අපව කියමු. පළවෙනි කොටස මොකද්ද? වගුවන්කයක විමර්ශනය කරමින් වර්ෂ 1970 සහ 2013 කාල පරිච්ඡේදය තුළ සහල් නිෂ්පාදනයේ උපනතීන් 4ක් සඳහන් කරන්න. හරි. ඒතර උපනතීන්ගේ කාලීන වෙනස්කම්. ඉතින් මම කෙලින්ම 2015 මාකේ ස්කීම් එක අතර අරගෙන ඒකේ උත්තරේම කතා කරන්න උත්සාහ කරනවා. මොකද අපිට දීලා තියෙන්නේ ලක්ෂණ 4ක් උපනතීන් 4ක් සඳහන් කරන්න ලකුණු 4යි. කරුණු 4ක් ඉල්ලන්නේ කරුණු 4කට ලකුණු 4ක්. ඒතර ඇත්තට මේක මේ විස්තර කිරීමක් මොකුත් නැහැ. කෙලින්ම වගුවෙන් හඳුනාගත්ත ලක්ෂණ. ඔන්න මම මේ වාක්‍ය ස්කීම් එකේ තියෙන දේවල් කියවන්නම්. ඔන්න පළවෙනි එක මේ කියනවා ලෝක සහල් නිෂ්පාදනය දෙගුණ විය යුතු. ඔන්න ලියා ගන්න පුළුවන් උත්තර ලියන කට්ටියට. මොකද පළවෙනි එක ලෝක සහල් නිෂ්පාදනය දෙගුණ විය යුතු. එතකොට මේ සමස්ත ලෝකය නේ. මේක මේ රටවල් 10ක් දීලා තියෙනවා. මේක රටවල් 10ක් දීලා තියෙනවා. අන්තිමට දීලා තියෙන සමස්ත ලෝකය. 1970 සමස්ත ලෝකයේ සහල් නිෂ්පාදනය මෙට්‍රික් ටන් 1000 මේ තියෙන 3,16,346 නේ. 2013 සමස්ත ලෝක සහල් නිෂ්පාදනය මෙට්‍රික් ටන් 1000
74 7,45 74 කීයදකේ 3,16,300. මෙතන 7,45,710. එතන අපිට කියනවා මොන පළවෙනි උපනතිය ලෝක සාල නිෂ්පාදනයේ දෙගුණ විය යුතු. ඔන්න ලියන්න පුළුවන්. හරිනේ? මේ ඒ කියන්නේ මේ 1970 දී ලෝකේ සාල නිෂ්පාදනයේ මෙන්න 1913 දී ලෝක සාල නිෂ්පාදනයේ මෙන්න ඒ කියන්නේ සුවිශාල වශයෙන් මේ කාලය තුල දශක කීපයක් නේ 1970 ඉඳලා 2013 දක්වා කියන්නේ 70 ඉඳලා 2008 අවුරුදු 30යි අවුරුදු 40ක් විතර තෝ නේද? ඒතර ආසන වශයෙන් අවුරුදු 40ක් දශක 4ක විතර කාලයක් මේ පෙන්නන්නේ. ඒතර මේ කාලය තුල සමස්ත ලෝක සාල නිෂ්පාදනය මේ වගුවට අනුව පෙන්නනවා විශාල වශයෙන් වැඩිලා බන් 3,16,346යි 7,45,710යි. බැලුවට මේකේ දෙගුණයි. එහෙනම් ඔන්න අන්නේ දත්තේ අඳුරගෙන කියන්නේ පළවෙනි උත්තරේ ලෝක සාල නිෂ්පාදනයේ දෙගුණ වියත. ඔන්න පළවෙනි උපනතිය. ඒ වාක්‍ය ලියවන ලකුණ හරියි. ලෝක සාල නිෂ්පාදනයේ දෙගුණ වියත. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ලෝක මේ කාලය තුළ ලෝක සාල ටික දිගට ලියන වාක්‍ය හදලා මෙම කාලය තුළ ලෝක සාල නිෂ්පාදනයේ සුවිශාල වශයෙන් වැඩි වී ඇත. ඒ වැඩි වීම කොතෙක්ද? 1970 සමස්ත ලෝක සාල නිෂ්පාදනයේ දෙගුණයක පමණ සාල නිෂ්පාදනයක් කවද්ද 2013 දී දක්නට ලැබේ. අන්න එහෙම ඉතින් වාක්‍ය ටික දික් කරලා ලියන්න පුළුවන් අපිට. අර කෙටියට ලියුවත් නිකන් මදි වගේ දැනෙනවා. හරි? දෙවෙනි එක. ඉතින් ඒකට අපිට ඒ කතා කරේ සමස්තය ගැන. ඊට පස්සේ ඉන්දුනීසියාව සහ බංග්ලාදේශයේ නිෂ්පාදනයේ දෙගුණ වියත. අපි පොඩ්ඩක් බලමු. ඉන්දුනීසියාවයි බංග්ලාදේශය බලන්න. ඉන්දුනීසියාවයි බංග්ලාදේශයයි. ඉන්දුනීසියාවේ ගාන අනේ දත්තේ ඒ කියන්නේ දැන් මේ කාලය තුළ ලොකුම රටවල් වශයෙන් ගත්තම ලොකුම වැඩිවීම වෙලා තියෙන මේ ගාන වගේ මේ ගාන 3 ගුණයක් විතර පේනවද ඔයගොල්ලෝ 3 ගුණයකට අතර මේ ගාන වගේ මේ ගාන කී ගුණයක්ද 3 ගුණයක් විතර වගේනේ. ඔව් එතකොට නම් ඔන්න අපිට කියනවා ඉන්දුනීසියාවේ සහ බංග්ලාදේශයේ සාල නිෂ්පාදනයේ තෙගුණ වී ඇත. ඔන්න දෙවෙනි කරුණ. විශාලම වැඩිවීම වෙලා තියෙන්නේ එතකොට මේ කාලය තුල ඉන්දුනීසියාව සහ බංග්ලාදේශය. තවමත් ලෝක සාල නිෂ්පාදනයෙන් 1 හා 2 තරා හිමි කරගෙන ඇත්තේ චීනය සහ ඉන්දියාවයි. මේ තවමත් කියන වචනේ බලන්න. ඒ කියන්නේ 1970 දී ලෝකයේ සාල නිෂ්පාදනයේ පළවෙනියා දෙවෙනියා වුණේ චීනය සහ ඉන්දියාව. පළවෙනියා චීනය දෙවෙනියා ඉන්දියාව. දශක 4ක විතර පස්සේ නේද? දශක 4ක විතර පස්සේ ඒ තැන වෙනස් වෙලා නැහැ. ඒත් පළවෙනියා චීනය දෙවෙනියා ඉන්දියාව. ඉතින් වැඩි වෙලා තියෙනවා ගාන දෙන්නගෙම ඒ දෙන්නම එතකොට පළවෙනි දෙවෙනි තැන් රැකගෙන තියෙනවා. එනවන තුන්වෙනි උපනතිය විදිහට දෙනවා. තාමත් ලෝක සාල නිෂ්පාදනයෙන් 1 හා 2 තරා හිමි කරගෙන ඇත්තේ චීනය සහ ඉන්දියාවයි. ඊළඟට ලෝක සාල නිෂ්පාදනයේ ආධිපත්‍ය ආසියාව හිමි කරගෙන සිටී. හොඳට බලන්න. ලෝක සාල නිෂ්පාදනයේ ආධිපත්‍ය. අපිට මේ දීලා තියෙන ලෝකේ විශාලතම සාල නිෂ්පාදන රටවල් 10යිනේ. ඒතකොට මේ රටවල් 10 විතරක් නෙවෙයි ලෝකේ විනිෂ්පාදනය කරන්නේ. එහෙනම් වැඩිපුරම නිෂ්පාදනය කරපු රටවල් 10 පිරිවෙල තමයි මේ දීලා තියෙන 70 සහ 2013. ඒතර බලන්න මේ රටවල් ලිස්ට් එක දිහා බලපුවාම මේ මෙතනින් බ්‍රසීලය. මෙතනත් කවුද? බ්‍රසීලය. මෙයා ඇරුණාම ළමයි මේ 10න් 9ක්ම බලන්න මොන රටවල්ද? ආසියාතික රටවල් මේ. ඒ කියන්නේ ළමයි මොකද අපිට අඳුනගන්න තියෙන්නේ? ඔන්න අපිට මාකින් ස්කීම් එකේ දෙන උපනතිය ලෝක සාල නිෂ්පාදනයේ ආධිපත්‍ය ආසියාවීම කර ගන්න. ඒ කියන්නේ ලෝක සාල නිෂ්පාදනයේ වැඩිපුරම සිදු කරන රටවල්යි තියෙන්නේ කොහාටද? ආසියාවීම කර ගන්න. ඒක ඔයගොල්ලෝ අහලා තියෙනවා නම් එක්තරා භූගෝල විද්‍යාඥයෙක් මහා සහල් පාත්‍රය කියලා හඳුන්වන්නේ ආසියාව. මහා සහල් පාත්‍රය. අස්නේදුමක් ඒක. ඒ කියන්නේ ලෝකේ වැඩිපුරම සහල් නිෂ්පාදනය කරන කලාපය තමයි ආසියාව. ඉතින් අපිට මේ වගුවේ පෙන්නනවා එන උපනතියක් මොකද්ද? ලෝක සහල් නිෂ්පාදනයේ ආධිපත්‍ය ආසියාව හිමි කර ගනී කියන කාරණය. ඊට පස්සේ ජපානයේ සහල් නිෂ්පාදනයේ අඩු විය ඇත. ඒකත් විශේෂ ප්‍රවණතාවකයි. ඔයගොල්ලෝ හොඳට බලුවොත් මේ හැම රටකම 1970ට සාපේක්ෂව 2000 සහල් නිෂ්පාදනය වැඩි. නමුත් මේ ජපානයේ සහල් නිෂ්පාදනය මොකදලා තියෙන්නේ? ජපානයේ සහල් නිෂ්පාදනය ඔන්න මොනවා වෙලා තියෙන්නේ? අඩු වෙලා නේ. ඒකත් විශේෂ කරුණක් වෙනවා. ඒ විශේෂ කරුණක් වෙන්නේ අනිත් ඔක්කොගේම වැඩි වෙද්දී ජපානයේ අඩු වෙලා. ජපානයේ සහල් නිෂ්පාදනය අඩු වී ඇත. ඉතින් එහෙමනම් ඊළඟ එක දෙලා තියෙනවා ආසියාවෙන් බාහිරව බ්‍රසීලයේ ප්‍රධාන සහල් නිෂ්පාදකයෙක් වශයෙන් තම ස්ථානය රැකගෙන ඇත. ඔන්න මාකින් ස්කීම් එකේ දෙන කරුණ. ඒකත් විශේෂ කරුණක් මේ බලන්න. එතකොට ලෝකයේ වැඩිපුරම සහල් නිපදවන රටවල් 10 මේ දීලා තියෙන්නේ.
අපිට වෙන ඒ 10න් 9ක්ම ආසියාතික රටවල්. එහෙනම් ආසියාවෙන් බැහැරවත් තමයි විවගාක රටවල් තියෙනවා. බ්‍රසීලය ගත්තාම ආජන්ටිනාව, ඇමරිකා එක්සත් ජනපදයේ, ඉතාලිය, හරිද? ඕස්ට්‍රේලියාව, ඊජිප්තුව, ඒ වගේ තව රටවල් ගණනාවක් ආසියාවෙන් බැහැර විවගා කරනවා. ඉතින් එහෙනම් ඕගොල්ලන්ට පේනවා එතකොට දැන් මේතර වැඩිම රටවල් 10 මේ දීලා තියෙන්නේ. 1970 ආසියාවෙන් එක රටක් බැහැර එක රටක් මේ 10 අතර හිටියා කවුද? බ්‍රසීලය. 2013 ආසියාවෙන් බැහැර රටවල් එකක් මේ ලිස්ට් එකේ ඉන්නවා ඒත් බ්‍රසීලය. ඒ කියන්නේ එදත් අදත් ඒකයි තේරුනේ. හැමදාම ආසියාවෙන් බැහැර වැඩිපුරම සාල් නිෂ්පාදනය කරන රට මොකක්ද? බ්‍රසීලය. එහෙනම් ඔන්න අපි අඳුනගත්තා මේ වගේ ඇසුරින් ප්‍රවණතා. නිකන් කියන් බලන්න ඕගොල්ලෝ අද ලියවෙන්න ඕනේ. ලෝක සාල් නිෂ්පාදනය මේ කාලය තුළ සුවිශාල වශයෙන් වැඩි වී ඇත. මේ කාලය තුළ දෙගුණකින් පමණ වැඩි වී ඇත. මේ කාලේ වැඩිම වර්ධනය පෙන්වුම් කරන්නේ කොහෙද? ඉන්දුනීසියාව සහ බංග්ලාදේශයේ නිෂ්පාදනය දෙගුණ වීමක් පෙන්වුම් කරනවා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම චීනය සහ ඉන්දියාව හැමදාම සාල් නිෂ්පාදන 1-2 තරහින් කරගන්නා ඉහළම රටවල් දෙක. ඊට පස්සේ මහද්වීප වශයෙන් ගත්තොත් එහෙම ලෝකේ වැඩිපුරම සාල් නිෂ්පාදනය කරන රටවල් වෙන්නේ ආසියාතික රටවල්. ඊට පස්සේ එක රටක විතරක් අඩුවීමක් වෙන්නුම් කරන එකගේද ජපානය මේ කාලය තුල සහ ආසියාන් බැහැර විවගා කරන රටවල් අතර එදත් අදත් ප්‍රමුඛතාවය ගන්න කවුද? බ්‍රසීලය. ඔන්න එතකොට උත්තරේ. ඔය උත්තරේ ලියන්න එතකොට ඕගොල්ලන්ට මේ කෘෂිකර්මය දැනුමවත් භූගෝල විද්‍යාව දැනුමවත් ඕනේ මේ වගුව කියවාගෙන වගුවේ තියෙන දේ ලියවනම් හරි. මම අර නිතර මතක් කරනවා මේ වගේ ප්‍රශ්නයකින් බලාපොරොත්තු වෙන්නේ අපේ ඇස් පෙනීමේ අපේ ඇස් පේනවාද කියලා නේද? ඒත් අපිට ඇස් පේනවා නම් ඇස් පේන අපිට ඇහෙන් දැකපු දේ වාක්‍යවලට හැරවීමක් තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ වාක්‍ය හතරක් ලියවට අපිට විභාගෙද දීලා තියෙනවා එකට එක ගාන ලකුණු හතරක්. හොඳ ප්‍රශ්නයක් හැබැයි. ඊට පස්සේ මේක දෙවෙනි කොටස. ඉහත එකේ ඔබ සඳහන් කළ එක් උපනතයක් තෝරාගෙන හොඳට පස්සේ තෝරගන්න. තීරණ ගන්න. ඉහත එකේ ඔබ සඳහන් කළ එක් උපනතයක් තෝරාගෙන ඒ කෙරෙහි හේතු සාධක දෙකක් ගෙනහැර දක්වන්න. හොඳට තෝරන්න. දැන් ඒතර උපනතෙත් අපිට හතරක් ලියන්න කිව්වා. මම හතරට වඩා දැන් කිව්වා. ඔය හතරෙන් ඕනෑම එකක් තෝරාගෙන ඒ උපනතියට හේතු දක්වන්න. එතකොට අපි හතරක් හෝ පහක් ලියුවා දැන් එයින් ඕනෑම එකක් තෝරාගෙන ඒ උපනතියට හේතු දක්වන්න. එතකොට දැන් හේතු දැක්වීම කියන කාරණය අපිට වගුවෙන් කියන්න බෑනේ. වගුවෙන් ලක්ෂණය හඳුනාගෙන ඒ ලක්ෂණයට හේතු කියන්න අපිට ඒ විෂය පිළිබඳව දැනුම හෝ සමහර තැන්වලදී අපි සාමාන්‍ය මේ ක්ෂේත්‍රයන් පිළිබඳ දැනුම අවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මෙතෙන් තමයි වැදගත් වෙනවා. දැන් අපි උපනත කීපයක් කියවනේ. එකක් සමස්ත ලෝක සාල් නිෂ්පාදනය විශාල වශයෙන් වැඩි වියද. ඊට පස්සේ තාමත් චීන ඉන්දියාව පළවෙනි තැන. ආසියාවෙන් බැහැර බ්‍රසීලය තමයි ප්‍රමුඛයා. එතකොට ආසියාව තමයි සාල් නිෂ්පාදනයේ ආධිපත්‍ය හිමිරෙන් තියෙන්නේ. ජපානයේ අඩු වුණා. ඉන්දුනීසියා බංග්ලාදේශය තමයි සුවිශාලම වැඩි වීම සිද්ධ වෙන්නේ. තේරුණා. ඔය ටික. ඉතින් බුද්ධිමත් ළමයෙක් මෙතෙන්දි තෝරා ගන්න ඕනේ. එකකට හේතුනේ කියන්නේ බුද්ධිමත් ළමයෙක් මෙතෙන්දි අපි තෝරා ගන්න ඕනේ මොකක්ද? Tamanට වැඩිපුරම කරුණු කියන්න පුළුවන් ඒ කියන්නේ. ඇත්තටම වැඩිපුරම කරුණු කියන්න පුළුවන් මොකේද? නිකන් හිතන්න අපිට මේ චීනේ ඉන්දියාව ගැන සුවිශේෂී කරුණු නැහැ ඇත්තටම. ජපානයේ අඩුවීමට හේතු සුවිශේෂී කරුණු අපේ සාමාන්‍ය දැනීම තුල නැහැ. අපිට ඉගෙන ගත්ත කරුණු තුලත් නැහැ. හේතු තියෙනවා ඒවට. හරිද? බ්‍රසීලය ගැන අපිට සුවිශේෂී කරුණු නැහැ. එහෙනම් මෙතන අපිට හොඳම සාර්ථකම උත්තරේ ලියන්න පුළුවන් ඉන්නේ පළවෙනි ප්‍රවණතාවය තෝරාගත්තා නම්. මොකද පළවෙනි ප්‍රවණතාවය නැත්නම් පළවෙනි ප්‍රවණතාවය අපි කිව්වේ මේ කාලය තුළ සමස්ත සාල් නිෂ්පාදනය සුවිශාල වශයෙන් වැඩි වී ඇත. කොච්චරක් තියෙනවා නම් දෙගුණකින් විතර මේ දශක හතර තුළ සාල් නිෂ්පාදනය වැඩි වෙලා. ඔන්න එහෙනම් ළමයා තෝරා ගන්න ඕනේ එක් උපනතියක්. අනිවාර්යෙන් මොකද්ද තෝරා ගන්න මෙතෙන්දී උපනතිය? තමන්ට කරුණු කියන්න පුළුවන් උපනතිය මුළු ලෝකෙ ගැන නේ කියන්න තියෙනවා. එහෙනම් ඔයගොල්ලෝ තෝරා ගන්නවා පළවෙනි උපනතිය. එහෙනම් මාතෘකාව ලියන්න ඕන රෝමිල කන්දක යටතේ මෙම කාලය තුළ සමස්ත සාල් නිෂ්පාදනය වැඩි වීමට හේතු. මොකද ලියන්න ඕනේ? ඔන්න ලියන්න මෙම කාලය තුළ සමස්ත ලෝක සාල් නිෂ්පාදනය වැඩි වීමට හේතු. හරි. එහෙනම් මෙන්න මේ කාලය තුළ අපිට පේනවා මේ දශක හතර තුළ සමස්ත ලෝක සාල් නිෂ්පාදනය විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේකට ළමයි හේතු කියන්න කෘෂිකර්මයේ පාඩම ඉගෙන ගත්ත අපි කරුණු අපේ පාඩම් අදාළයි. ඉතින් මේකට අදාළ වෙනවා අපි හරිත විප්ලවයට ඉගෙන ගත්ත කරුණු, ජාන තාක්ෂණයට අපි ඉගෙන ගත්ත කරුණු නේද? ඊට පස්සේ නිෂ්පාදනයේ ප්‍රසාරණය කියලා පාඩමක් අපිට තිබුණා මතකද? අන්න ඒ පාඩමේ කරුණු. ඉතින් මාකින්ස් කෙනෙක් නම් මේකට ඇත්තටම ඔයගොල්ලෝ කියවන්න තරම් උත්තරයක් දීලා තිබුණේ නැහැ. නිකම් මේ වාක්‍ය කීපයක් දීලා තිබුණේ. ඒ සමග කියවන්නවත් උත්සාහ කරන්නේ නැහැ. එහෙමනම් හරිත විප්ලවයේ ජාන තාක්ෂණය සහ නිෂ්පාදනයේ ප්‍රසාරණය කියන පාඩම් වලට අදාළ සටහන්. මොනවද පාඩම් තුන? හරිත විප්ලවයේ ජාන තාක්ෂණය සහ නිෂ්පාදනයේ ප්‍රසාරණය කියන පාඩම් වලට අදාළ සටහන් උපයෝග කරගෙන ලියනවා නම් මේකට හේතු රචනයක් ලියන්න පුළුවන්.
එහෙම ලියන්න එපා. අපෙන් අහන්නේ කොහොමද? රචනයක් ලියන්න කරුණ ඔයගොල්ලන්ට තියෙනවා. ඒ පාඩම් තුන ඇතුලෙන් ගත්තාම. අපෙන් අහන්නේ එක් උපනතියක් තෝරාගෙන. අපි තෝරාගත්ත මොකද්ද? මේ කාලය තුල සමස්ත සාල නිෂ්පාදනය විශාල වශයෙන් වැඩි වී. මෙන්න ඒකට හේතු. හේතු සාධක දෙකක් ගෙන හැර දක්වන්න. ඒත් සාධක දෙකයි ඉල්ලන්නේ ලකුණු 4යි. කියන්නේ එක සාධකයක ලකුණු දෙක ගන්න. එහෙනම් ඔන්න එක සාධකයක් මම කියනවා. මොකද්ද? එකක් තමයි හරිත විප්ලවය හා මේ සහල් හරිත විප්ලවය සහ ජානතාක්ෂණ යටතේ ඔය දෙකම යටතේ නේද? හරිත විප්ලවය සහ ජානතාක්ෂණ යටතේ ඉතා ඉහළ අස්වනු ලැබෙන විවිධ පරිසර තත්ත්වයන්ට ඔරොත්තු දෙන අර ඒ වගේම කුමි උදුරු දිවි රෝග ආදියට ප්‍රතිරෝධකතාවය දක්වන ඒ වගේම කෙටි කාලෙකින් ඵලදාව ලැබෙන නව වී ප්‍රභේද වර්ග ගණනාවක් නිෂ්පාදනය කළා ගොවි ජනතාවට හඳුන්වා දෙන්න ලැබුවා. එතකොට එහෙමනම් මෙන්න මේ කාලය තුල නේද? 1970 2013 මේ කාලය තුල එතකොට ලෝකේ අන්න ඒ වගේ වැඩි දියුණු කරපු වී වර්ග මොකක් කරාද වගා කරනවා. වැඩි දියුණු කරපු වී වර්ග වගා කිරීම හරහා මොකද වෙන්නේ? අස්වැන්න වැඩි වෙනවා. අස්වැන්න විනාශ වීම අවම වෙනවා. සහ අස්වැන්න ලබන මොකද්ද වාර ගන්න වැඩි වෙනවා. අන්න සමස්ත ලෝක සාල නිෂ්පාදනය වැඩි වීමට බලපෑ එක හේතුවක්. අර්ථ විප්ලවය ජානදාන. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මේ කාලය තුල ලෝකයේ වී වගා කරන බිම් ප්‍රමාණය විශාල වශයෙන් වැඩි වෙන්න ඕන. මොකද හේතුව ලෝකයේ වී වගා කරන හැම රටකම වගේ මහ දැවැන්ත ජල සම්පාදන ව්‍යාපාර, මහා පරිමාණ ජල සම්පාදන ව්‍යාපාර, සුළු පරිමාණ ජල සම්පාදන ව්‍යාපාර ක්‍රියාත්මක වුණා. දැන් ලංකාව ගත්තාම ලංකාවේ මහවල ව්‍යාපාරය, ගල්ව ව්‍යාපාරය, ඉඟිනිමිටිය, ලුණුගම් වෙහෙර උඩවල වගේ ව්‍යාපාර, ඉන්දියාවේ බක්රා නංගල් වගේ ව්‍යාපාර, චීනයේ හොයන් වගේ ව්‍යාපාර, බුරුමි ඉරවඩි වගේ ව්‍යාපාර. ඒ වගේ මහා ප්‍රමාණයක් තියෙනවා. මේ වී වගා කරන හැම රටකම වගේ ජල සම්පාදන ක්‍රම දියුණුවා. ඒ කියන්නේ ජල මහා පරිමාණ ජල සම්පාදන ව්‍යාපාර දියුණුවා. ඒකෙන් මොකද උනේ? ජලයේ නිසා ඒක වී වගා කරන්න බැරුව හිටපු බොහෝ ප්‍රදේශවල වී වගා ව්‍යාප්ත වුණා. වපසරිය ව්‍යාප්ත වුණා. ඒතර වී වගා කරන බිම් ප්‍රමාණය වැඩි වුණා කියන්නේ අන්න සමස්ත ලෝක සහල් නිෂ්පාදනය වැඩි වීමට ඒක විශාල මොකක් වුණාද? හේතුවක් වුණා. ඉතින් අපෙන් අහන්නේ කරුණු දෙකයි ළමයි නේද? ඔව් මේ කාලේ විතර සමස්ත සහල් නිෂ්පාදනය වැඩි වීමට බලපෑ සාධක මොනවාද? ඔය දෙක ලියන්න බලන්න. තවන්නම් කරුණක් කියොත් එහෙම. ඔකට මම කියලා තියෙනවා. නිෂ්පාදන ප්‍රසාරණ පාඩම. ඉතින් දැන් මේ කාලය තුල ලෝක ජන සංඛ්‍යාවත් ශීඝ්‍රයෙන් මොකක් වුණාද? වර්ධනය වුණා. ලෝක ජන සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වර්ධනය වෙන්න නේද? මේ රටවල ජන සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වර්ධනය වුණා. විශේෂයෙන් මේ ආසියාවේ රටවල. ආසියාවේ සිද්ධ වෙන්නේ මොකද්ද? ශීඝ්‍ර ජන සංඛ්‍යා වර්ධනය. තුන්වෙනි ලෝක ජනගහන ස්ෆෝටනය. ඒ ආසියාතික රටවල ඇතුළත ශීඝ්‍ර ජන සංඛ්‍යා වර්ධනයත් එක්ක මොකද ආසියාවේ රටවල් බත් කන රටවල්. මේ රටවල විශාල වශයෙන් සහල් පරිභෝජනය මොනවා වෙනවද? වැඩි වෙනවා. සහල් සඳහා තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වෙනවා. අපි දන්නා ඉල්ලුමට සරලමසේ තමයි සැපීම සකස් වෙන්නේ. ඒ කියන්නේ ඉල්ලුම වැඩි වෙන්න නිෂ්පාදනයේ ප්‍රසාරණය වෙනවා. එවනම් ආන්ගේ ලෝක ජන සංඛ්‍යා වර්ධනයත් එක්ක සහල් සඳහා තියෙන ඉල්ලුම සුවිශාල වශයෙන් වැඩි වීමත් අපිට කියන්න පුළුවන් මේ වැඩි වීමට බලපෑ සුවිශේෂී මොකක් විදියටද? හේතුවක් විදියට. හරි ලේසි නේද? හොඳට තේරුම් ගන්න. අලුත් කරුණු මොකුත් නැහැ. ජානතාක්ෂණය, හරිත විප්ලවය සහ නිෂ්පාදනයේ ප්‍රසාරණය කියන පාඩම් තුන ඇසුරින් උත්තර දෙන්න. නමුත් මේක ගැටලුවක් හොඳට මතක තියාගන්න. ඔය කොහේවත් හරිත විප්ලවය ජානතාක්ෂණය නිෂ්පාදන ප්‍රසාරණය කියන පාඩම ගැන සඳහන් කළා නෑ මේ ප්‍රශ්නේ. අපිට වගුවෙන් දුන්නා මේ වී නිෂ්පාදනයේ උපනති. අපි උපනතියක් හඳුනාගත්තා. මොකද්ද? සමස්ත ලෝක නිෂ්පාදනය වැඩි වෙනවා. සමස්ත ලෝක සාල නිෂ්පාදනය වැඩි වීමට බලපාන හේතු උනේ අපි අර පාඩම් තුනේදී ඉගෙන ගත්ත කරුණු. හරිද? ඔන්න එන උත්තර තුනක් ලියන්න. එකක් මොකද්ද ලියන්නේ? අර නව මාදිරේ වී වර්ග ගැන ලියනවා. දෙවෙනි එක මොකද්ද? ජල සම්පාදන ක්‍රම දියුණුවීම කියනවා. තව එකක් මොකද්ද? ජන සංඛ්‍යා වර්ධනයත් එක්ක ඉල්ලුම වැඩි වීම. තවත් ඕනනම් රසායනික පොහොර කුමිනාශක වල්නාශක ආදී කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතය වැඩි වීමත් එක්ක අස්වැන්න වැඩි වීම අස්වැන්න විනාශයෙන් සීමා වෙනවා. ඔන්න මම කරුණු හතරක් කියවා. ඔයින් ඕනෑම දෙකකට තමයි විභාගෙදී ලකුණු දුන්නේ. හරිද? ඊට පස්සේ අපි යනවා ඊළඟ කොටසට. 3 ශ්‍රී ලංකාවේ සහල් නිෂ්පාදනයේ වැඩි වීම කෙරෙහි පාදක වූ සාධක තුනක් සාකච්ඡා කරමු. ඒතකොට ඔයගොල්ලන්ට පේනවා ඒක මේ වගුවට අදාළ එකක් නෙවෙයි. නේද? මොකද වගුවේ ශ්‍රී ලංකාව නෑනේ. ශ්‍රී ලංකාවේ සහල් නිෂ්පාදනයේ වැඩි වීම කෙරෙහි පාදක වූ සාධක තුනක්. මේ ප්‍රශ්නේ ඇත්තට බැලන්ස් නැහැ කියලා මට හිතෙනවා. මොකද හේතුව? දැන් දෙවෙනි කොටසේ අපි කතා කරා සමස්ත ලෝක සහල් නිෂ්පාදනයේ වැඩි වීමට බලපෑ සාධක. දැන් අහනවා ශ්‍රී ලංකාවේ සහල් නිෂ්පාදනයේ වැඩි වීම කෙරෙහි පාදක වූ සාධක. ඉතින් අපි හරියට බැලුවොත් එහෙම අය සමස්ත ලෝක සහල් නිෂ්පාදනයේ වැඩි වීමට බලපෑ සාධක සහ ශ්‍රී ලංකාවේ සහල් නිෂ්පාදනයේ වැඩි වීමට බලපෑ සාධක කියන්නේ දෙකම එකයිනේ. අය වෙන වෙන සාධකයි. ලංකාවට එක සාධකයක් වෙන්න බෑනේ. ඉතින් ඒ නිසා ඇත්තටම මේ දෙවෙනි කොටස යටතේ ලියපු කරුණුම තමයි තුන්වෙනි කොටසට අදාළ වෙන්නේ. නමුත් අපෙන් අහලා තියෙන නිසා මෙතන හොඳම දේ තමයි ලංකාවෙන් නිදසුන් ගන්න පුළුවන් විදිහේ කාරණා ටිකක් කියවනම් හරි.
මොකද්ද ලංකාවෙන් නිදසුන් වශයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් කාරණා ටිකක් ලියවන්න හරි ශ්‍රී ලංකා සහ නිෂ්පාදනයේ වැඩි වීම කිරී පාදක වූ සාධක. ඔන්න එහෙනම් මම පාඩමෙන් මතක් කරනවා. ඔයගොල්ලෝ අපි ලංකාවේ හරිත විප්ලවයේ බලපෑම ශ්‍රී ලංකාවේනේ. ශ්‍රී ලංකා කෘෂිකාර්මික තාක්ෂණයට හරිත විප්ලවය ගැන කතා කරනවා. එහෙනම් 1960 දශකයේදී ලංකාවට හරිත විප්ලවය හඳුන්වලා දුන්නා. හරිත විප්ලවයට ලංකාවේ වැඩි බලපෑමක් කරේ මොකේද? විවාදාවට නම් හරිත විප්ලවය යටතේ ලංකාවේ වී නිෂ්පාදනය වැඩි වීමට ලොකු දායකත්වයක් ලැබුණා. මොනවද ඒ? ඔකට මතක නම් ලංකාවේ විවිධ දේශගුණික ප්‍රදේශවලට ගැළපෙන පරිසර තත්ත්වයන් ගැළපෙන නව වී ප්‍රභේද ගණනාවක් කෘෂිකාර්මික පරීක්ෂණ හතරහා නිපදවා ගත්තා. ඔකට මතක නම් BGV ප්‍රභේදය, බතරේගොඩ, MIV ප්‍රභේද, මායිලුප්පල්ලම, BW ප්‍රභේද, බෝම්බුවෙල, ATV ප්‍රභේද, අම්බලන්තොට, LDV ප්‍රභේද, ලබුදු නේද? ඒ වගේ කෘෂිකාර්මික පරීක්ෂණ ආයතන හරහා ඒ ප්‍රදේශවල පරිසර තත්ත්වයන් ගැලපෙන වැඩි ඵලදායී නව වී වර්ග නිපදවලා වගා කරා. අන්න ශ්‍රී ලංකාවේ සහල් නිෂ්පාදනය මොකක් වෙන්නද? වැඩි වෙන්න බලපෑ සාධකයක්. උදාහරණයක් කියන්න පුළුවන් එක. ඊට පස්සේ අපේ රටේ ගත්තොත් එහෙම මෙන්න මේ කාලය තුල දැවැන්ත බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රම රසක් ක්‍රියාත්මක වුණා. මොනවද? ගල්ඔය සංවර්ධන ව්‍යාපාරය, මහවැලි සංවර්ධන ව්‍යාපාරය, උඩවල සංවර්ධන ව්‍යාපාරය, ඉඟිණිමිටිය සංවර්ධන ව්‍යාපාරය, ඊට පස්සේ ලුණුගම්මෙහෙර ව්‍යාපාරය ආදී වශයෙන්. ඒතර මෙන්න මේ ව්‍යාපාරයට මොකදනේ වියලිකලාපීය ප්‍රදේශවල වැව් වාරි මාර්ග පද්ධති ඇති කරලා ජලහිඳිය නිසා එතෙක් විවගා කරන හැකි බොහෝ ප්‍රදේශ අලුතෙන් විවගාවට යොදාගනු ලැබුවා. ඒ යොදා ගැනීමත් එක්ක මොකද උනේ? විවගා කරන බිම් ප්‍රමාණය වැඩි වුණා. අන්න බිම් ප්‍රමාණය වැඩි වීම right. මොකද්ද ප්‍රශ්නේ? ශ්‍රී ලංකාවේ සහල් නිෂ්පාදනයේ වැඩි වීමට පාදක වූ සාධකයක් බවට පත් වෙනවා. ඊට අමතරව ඔය හරිත විප්ලවයේ බලපෑම නිසා මොකද වෙන්නේ? අපේ රටේ විවගාවේදී විශාල වශයෙන් රසායනික පොර භාවිතය ප්‍රචලිත වුණා. කෘමිනාශක වල්නාශක භාවිතය ප්‍රචලිත වුණා. මේවත් එක්ක එතකොට විවගාවේ අස්වැන්න වැඩි වුණා. වගේම කෘමි යොදුරු වල්පල ඇටි යොදුරු ඉලි රෝග ආදී නිසා විවගාවේ අස්වනු විනාශ වීම අවම වුණා. ඉතින් ඒකත් වෙන්නේ මොකද්ද? රටේ සහල් නිෂ්පාදනයේ විශාල වශයෙන් මොනවා වීමද? ඉහළ යාම. හරි. එතකොට එහෙමනම් ඔන්න ඔය වගේ කාරණා දැන් කාරණා තුනක් ලියවනවා. ඊට අමතරව ඕන රජයේ හිතකර ප්‍රතිපත්ති අපි ගත්තොත් එහෙම අපේ රටේ වී වගාව දියුණු කිරීම සඳහා විශාල වශයෙන් රාජ්‍ය අනුග්‍රහය ලැබිලා තිනවා. ඉතින් ඔය යටිතල පහසුකම් දියුණු වීම, ඒ වගේම ගොවීන්ට ණය පහසුකම් ලබා දීම, පොහොර සහනාධාර ලබා දීම, මේ වගේ රාජ්‍ය ප්‍රතිපත්ති විශාල වශයෙන් ක්‍රියාත්මක වෙලා තියෙනවා වී වගාව දියුණු කිරීම සඳහා. මේවත් අපිට අදාළ කරගන්න පුළුවන් ලංකා සහල් නිෂ්පාදනය වැඩි වීමට බලපෑ සාධක විදිහට. එනම සාරාංශ වශයෙන් කිව්වොත් එහෙම මේ ටික ලියන්න. ඔව් හරිත විප්ලවයේ බලපෑමෙන් නව වී ප්‍රභේද ලංකාවේ නිපදවීම වගා කිරීම, හරිත විප්ලවයේ ආශ්‍රිත තාක්ෂණික බලපෑමෙන්ම පොහොර හා කුෂි රසායනික භාවිතයේ වී වගාවේ වැඩි වීම, බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රම යටතේ ජල හිඟයෙන් පෙළෙන ප්‍රදේශවල ජලය සපයලා වී වගාවේ ප්‍රමාණය වැඩි කිරීම වගේම වී වගාවට විවිධ රාජ්‍ය අනුග්‍රහයන් ලබා දීම. කර්ම හතරක් වන්න මම කියවා. කරුණු තුනක් පොකින් අපෙන් ඉල්ලනවා. අමාරුද ලේසිද? ලේසි ප්‍රශ්නයක්. අපේ නෝට් එක ඇතුළේ මේකට උත්තරේ බොහොම පැහැදිලිව තියෙනවා. හරි. එතකොට එහෙමනම් ඒ තුන්වෙනි කොටස. හතරවෙනි කොටස ශ්‍රී ලංකාවේ සහල් නිෂ්පාදනයේ මූණ පාන ගැටලු දෙකක් පැහැදිලි කරා. එතකොට දැන් මේක මේ ලංකාවේ විවගාව කියලා වෙනම පාඩමක් අපේ විෂය නිර්දේශය තුළ අපි සාකච්ඡා කරන්නේ නැහැ කියලා ඔයගොල්ලෝ දන්නවා. පරණ විෂය නිර්දේශවල නම් වෙනම ලංකාවේ විවගාව ගැටලු උපනත තිබුණා කතා කරා. අපේ විෂය නිර්දේශයේ ලංකාවේ එක එක බෝග් ගැන වෙනම කතා කරන්නේ නැහැ. දැන් මෙතන මේ පරණ විෂය නිර්දේශයේ ප්‍රශ්නයක් මේක. 2015 කියන්නේ ඔයගොල්ලෝ විෂය නිර්දේශයේ ප්‍රශ්නයක් නෑ. නමුත් මේක ඔයගොල්ලෝගේ කරුණු එක්ක හරියටම ගැලපෙනවා. ඒක මම මේ ප්‍රශ්නේ ගත්තේ. මොකද ඔයගොල්ලෝ ආපහු මෙහෙම අහන්න පුළුවන්. ලංකාවේ වී නිෂ්පාදනය වැඩි වීමට හේතු. ඒකේ උත්තර අපේ පාඩම් තුල තියෙනවා. ඒ වගේ ලංකාවේ මොකද්ද වී නිෂ්පාදනය නැත්නම් ලංකාවේ ආර්ථිකය විවගාව වුණ පාන ගැටලු. ඉතින් මේකට උත්තරය ඔයගොල්ලෝ ඇත්තම තියෙන කොතනද නෝට් එකේ. හරි. ලංකාවේ කෘෂිකර්මයේ වුණ දෙන අභියෝග. මොන අපේ පාඩම මොකද්ද? ශ්‍රී ලංකා කෘෂිකර්මයේ මුහුණ දෙන අභියෝගනේ. එතකොට අපි දන්නවා ලංකා කෘෂිකර්මයේ ප්‍රධාන අංග දෙකක් තියෙනවා, කොටස් දෙකක් තියෙනවා, පාරිභෝගික කෘෂිකර්මය සහ වාණිජ කෘෂිකර්මය කියලා. ඒතර වීගොයිතනයි තියෙන මොන කෘෂිකර්මයටද? පාරිභෝගික කෘෂිකර්මයට. ඉතින් එහෙමනම් ඇත්තම ලංකාවේ කෘෂිකර්මයේ මුහුණ දෙන අභියෝග කියලා අපි කතා කරපු කාරණා බොහොමයක්ම ඉලක්ක වෙන්නේ පාරිභෝගික කෘෂිකර්මයට. එහෙමනම් ආන්ගේ පාරිභෝගික කෘෂිකර්මයට ඉලක්ක වෙච්ච ලංකාවේ කෘෂිකර්මයේ අභියෝග කියලා අපි කතා කරපු කාරණා ටික අපිට එහෙනම් මෙතන ගන්න පුළුවන්. කරුණු කීයක් දිල්ලන්නේ? කරුණු දෙකක් නේ පැහැදිලි කරන්න කියන්නේ. එකක් කියන්න පුළුවන් මොකද්ද අපිට? අපේ රටේ විවගා කටයුතු වල විශාල වශයෙන් මොකද වෙන්නේ?
අපි ගත්තොත් එහෙම අහිතකර දේශගුණික තත්ත්වයන්ගෙන් බලපෑම් ඇති වෙනවා නේද? මොකක්ද? අහිතකර දේශගුණික තත්ත්වයන්ගෙන් බලපෑම් ඇති වෙනවා. ඒ කියන්නේ අධික වර්ෂාපතනය, නියඟ, ජල ගැලීම් වගේ තත්ත්වයන් නිසා නිරන්තරයෙන් අපි දකින අපේ රටේ වගාබිම් විනාශ වෙනවා. අස්වනු විනාශ වෙනවා. කලාපයේ නිරුද්ධික මෝසම් සම්සුලන් කාලයට එහෙම විශාල වශයෙන් ජල ගැලීම් නිසා වගාබිම් විනාශ වෙනවා. වේලිකලාපීය ප්‍රදේශවල නියඟේ නිසා විශාල වශයෙන් වගාබිම් විනාශ වෙනවා. අස්වනු විනාශ වෙනවා. ඒ වගේම වේලිකලාපයේ පවා විශාල මෝසම් වැසිය තියෙන කාලවලට ඒ වගේම නිවර්තන වාස්තු බලපාන අවස්ථාවලදී එහෙම අධික වැසිත් එක්ක ජල ගැලීම් ඇති වෙලා විශාල වශයෙන් වගාබිම් අස්වනු විනාශ වෙනවා. එහෙනම් ඔන්න මොකක්ද අපේ රටේ වගාවට අහිතකර කාලගුණික තත්ත්වයන්ගෙන් හානි ඇති වීම කියන එක ගැටලුවක් විදිහට ගන්න පුළුවන්. එක. දෙවෙනි එක අපි ගත්තොත් එහෙම තව මොනවද? ලංකාවේ වගා මුණ පණ ගැටලු. ලංකාවේ වගාවදී තමයි අපි දකිනවා මෑත කාලයේ ගත්තොත් එහෙම විශේෂයෙන් නිෂ්පාදන පිරිවේ විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. අර කුමිනාශක, වල්නාශක වගේ රසායන ද්‍රව්‍යවලට, පොහොරවලට, ඒ වගේම බීජවලට, යන්සුට්ටවට, අමතර කොටස් වලට ගොවින්ට අතිවිශාල වියදමක් දරන්න සිද්ධ වෙනවා. ඒ වගේ මිල ගණනුත් එන්න වැඩි වෙන ප්‍රවණතාවයක් තමයි අපේ රටේ තියෙන්නේ. නිසා මේ වගා නිෂ්පාදන පිරිවේ ගොවින්ට දැරියන වගේ තරමට මොන වෙනවද වැඩි වෙලා තියෙනවා. ඒකත් එහෙමනම් ගොවින් අපේ රටේ ගොඩක් ගොවින් ණයගැතියෝ ණය වෙලා තමයි ගොවිතැන් කරන්නේ. එහෙමනම් ඒ ගොවින් ණයගැතිය වෙන තරමට මේ වගාවේ මොකක්ද වෙලා තියෙන්නේ පිරිවේ පැත්ත ඉහළ ගිහිල්ලා තියෙනවා. අන්න ලංකාවේ නිෂ්පාදන මොන පා ගැටලුව දෙකයි. අපෙන් දෙකක් ඉල්ලන්නේ ඔය කරුණු දෙකක් හරි. තව අපි ගත්තොත් එහෙම ලංකාවේ මේ අපි ගත්තොත් වගාවට අවශ්‍ය යෙදවුම් වල ගැටලු තියෙනවා නේ. ගොවීන්ට අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණයට පොහොර ටික ලැබෙන්නේ නැහැ. එක. අනිත් එක ලැබෙන පොහොර ප්‍රමිතියෙන් බාලයි. ලැබෙන බීජ ප්‍රමිතියෙන් බාලයි. ඔන්න ඕවත් එක්ක මොකද වෙන්නේ? ගොවීන් විශාල වියදමක් දරලා යෙදවුම් මිලදී අත්තර ඒ වගේ සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. මොකද අපේ රටේ සිස්ටම් එකේ එක අවුල් තියෙනවා. මෙන්න මේවා ආනයනය කරන බෙදා හරින ආයතන නිලධාරීන් ඒවට සම්බන්ධ දේශපාලනඥයින් මේ වගේ විවිධ ප්‍රශ්න නිසා ගොවීන්ට නිසි පරිදි ඒ සැපයුම් ලැබෙන්නේ නැහැ. ඒකත් විතර ගොවීන් නගන මැසිවිල්ල. ඒ නිසා ඒකත් ලංකාවේ නිෂ්පාදන මොන පාන ගැටලුවක් විදිහට ගන්න පුළුවන්. තව එකක් ගත්තොත් එහෙනම් අපේ රටේ අලවිය සම්බන්ධයෙන් විතරම ගැටලු තියෙනවද නැද්ද? තියෙනවා. ඉතින් අපේ රටේ ඇත්තටම ගොඩාක් කනකර උකස්ත තියලා වගා කරන දුප්පත් ගොවීන් තමයි ගොඩක් ඉන්නේ. නමුත් මේ ගොවීන්ට තමන්ගේ නිෂ්පාදනයේ සාධාරණ මිලකට අලෙවි කරගන්න බැරි තත්ත්වයක් තියෙනවා. රටේ ගබඩා ප්‍රමාණවත් තරම් නැහැ. රජයේ ප්‍රමාණවත් තරම් මුදල් වෙන් කරන්නේ නැහැ වීමලදී ගැනීම සඳහා. හරිද? ඉතින් ඒකට සහතික මිල ක්‍රමයක් කියලා එකක් තිබ්බත් ඉතින් මොකද වෙන්නේ? ඒවට මිලදී ගැනීමක් රජයේ බොහොමද සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඒකට අවශ්‍ය ගබඩා පහසුකම් වෙන්නේ නැති නිසා. ඉතින් ඔය ඇස්සේ මොකද වෙන්නේ? අර රටේ ඉන්නවා මහා ව්‍යාපාරිකයෝ ටිකක් වීමෝල් හිමි නේද? පෞද්ගලික වීමෝල් හිමි. මේ වීමෝල් හිමි මොකද කියලා කරන්නේ? කොහොම අඩු මිලකට ගොවින්ගේ වී ටික මිලදී ගන්නවා. ඉතින් ගොවින්ට නිසි මිලක් වීවට ලැබෙන්නේ නැහැ. නිතරම අපේ රටේ වී ගොවිතැන අස්තිත්ව පවතින ගැටලුවක් නිෂ්පාදන අස්තිත්ව පවතින ගැටලුවක්. හරි ඉතින් ඔන්න ගැටලු මම අතින් කීපයක් කියුණා. දෙකයි ඉල්ලන්නේ. එහෙනම් අපි මෙන්න මේ කාරණා කියමු. මොනවද දෙකක් තමයි? ඔව්. වීවගා නිෂ්පාදන සම්බන්ධ දෙක ගැටලුවක් තමයි මොනවද? අහිතකර කාලගුණික තත්ත්වයන්ගෙන් මල පැමිණීම තියෙන. ඒක විස්තර කරන්න පුළුවන්. පොහොර ආදී යෙදවුම් නිසි පරිදි නොලැබීමෙන් ඇතිවන ගැටලු ගැන විස්තර කරන්න පුළුවන්. ඊට පස්සේ අලවිය සඳහා පවතින ගැටලු පිළිබඳ අපිට විස්තර කිරීමක් කරන්න පුළුවන්. right. ඔන්න ඔය වගේ කාරණා. ඉතින් එහෙමනම් ඉවරයි ප්‍රශ්නේ. නේද? ඔන්න 2015 විභාග ප්‍රශ්නේ හරිම අමාරුද හරිම ලේසියද? හරිම ලේසියි. මේක උතර බැලුවමට අපේ සිලබස් එකේ නැති කොටසක් වගේ දැනෙනවා. නමුත් ඔයගොල්ලෝ තේරෙන්න ඕන ප්‍රශ්නේ සිලබස් එකේ නෑ වගේ දැනුණට මේකට උත්තරේ ලියපු සියලුම කරුණු උත්තරයට එන සියලුම කරුණු අපේ විෂය නිර්දේශයේ කුෂිකර්මය කියන පාඩම යටතේ යම් යම් මාතෘකා හරහා කතා කරපු කාරණා. ඇත්තටම හරි හොඳ ප්‍රශ්නයක් මේක. හොඳ උත්තරයක් ලියන්න පුළුවන් ප්‍රශ්නයක්. පොඩි අවුලක් මේ ප්‍රශ්නේ තියෙනවා. මොකද අර දෙවෙනි කොටසටයි තුන්වෙනි කොටසටයි ඔය විදිහට එකම කරුණු ලියවෙන්නේ. එතෙන්දි ළමයා දක්ෂ වෙන්න ඕන. දෙවෙනි කොටසට පොදුවේ ලෝකයට අදාළ කරුණු කතා කරන ගමන් තුන්වෙනි කොටසට ශ්‍රී ලංකාවේ උදාහරණ හරහා දෙන්න පුළුවන් කරුණු ටිකක් කතා කිරීම. ඉතින් මේ වගේ තෝරා බේරාගෙන උත්තර නිර්මාණය කිරීමේ හැකියාව දක්ෂකම අපිට තියෙන්න ඕන. ඒකට ඉතින් මේවා ලියලා පුරුදු වෙන්න ඕන. ප්‍රශ්නෙට කරන්න ඕනේ ඒකයි. right. එහෙනම් ඔන්න කුමන අවුරුදු විභාග ප්‍රශ්න ඉවරයිද? 2015 විභාග ප්‍රශ්නේ ඉවරයි. හරි. එහෙනම් මේක මම අපි ඊළඟ ප්‍රශ්නෙට යන්න. හරි. ඊළඟ ප්‍රශ්නේ වෙන්නේ දැන් ඔන්න මෙතනින් එහාට ඕගොල්ලෝගේ විෂය නිර්දේශයෙන් ප්‍රශ්න. එතකොට 2019 තමයි ඕගොල්ලෝගේ විෂය නිර්දේශය යටතේ ප්‍රශ්න පත්‍රයෙන් මුලින්ම පටන් ගත්තේ. 2019 ඉඳලා 2024 දක්වා ගත්තාම 2019 ප්‍රශ්නයක් ආවා, 2020 ප්‍රශ්නයක් ආවා, 2023 ප්‍රශ්නයක් ආවා, 2024 ප්‍රශ්නයක් ආවා.
ඒ කියන්නේ ඕගොල්ලෝ විශ්ව ප්‍රදේශයේ ප්‍රශ්නපත්‍ර පටන් ගත්තට පස්සේ කී වතාවක්ද 4 වතාවක් කෘෂිකර්මයේ පාඩමෙන් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. හැබැයි ඉතින් ඒ ප්‍රශ්න ඔක්කොම පොඩි වෙනස්කම් ටිකක් විතරයි තියෙන්නේ. හරි. එහෙනම් ඔන්න මම ඒ වගේ උත්තර කියවාගෙන ප්‍රශ්න කියවලා උත්තර කියනවා. ප්‍රශ්නාංක 3 ඒල් 2019. 1. ශ්‍රී ලංකාවේ පාරිභෝගික කෘෂිකර්මාන්තයේ කැපී පෙනෙන ලක්ෂණ 4ක් නම් කරන්න. ඉතින් ලකුණු දීලා තියෙන්නේ 2යි. ලක්ෂණ 4ක් නම් කරන්න කියලා කියන්නේ. ඒ කියන්නේ එක ලකුණු භාගයක් නෙ දෙන්නේ. ඒක ඔකට මතක ඇති. ලංකාවේ කෘෂිකර්මයේ කොටස් දෙකකට බෙදෙනවා. පාරිභෝගික කෘෂිකර්මය සහ මොකක්ද? වාණිජ කෘෂිකර්මය කියලා. ඉතින් පාරිභෝගික කෘෂිකර්මයේ ලක්ෂණ 4ක්. මොනවද කියන්න පුළුවන්? අපිට කියනවා පාරිභෝගික කෘෂිකර්මය යටතේ ලංකාවේ ප්‍රධාන වශයෙන් වගා කරන්නේ ආහාර භෝග වර්ග. ඔන්න එක ලක්ෂණ. ඒ ආහාර භෝග වර්ග කියලා ඔන්නම් උදාහරණ දෙක තුනක් දෙන්න පුළුවන්. ඊට පස්සේ පාරිභෝගික කෘෂිකර්ම ඊළඟ ලක්ෂණය තමයි මධ්‍යම ප්‍රමාණය හෝ කුඩා ප්‍රමාණය නේ. කුඩා හෝ මධ්‍යම ප්‍රමාණය වගා දීම තමයි බොහෝ විට පාරිභෝගික කෘෂිකර්මයේ දකින්න ලැබෙන්නේ. නම් කරන්න කියන්නේ 2යි. බොහෝ විට මිනිස්ත්‍රමය සහ සත්ත්වසමය තමයි මේ කෘෂිකාර්මික කටයුතු වලදී වැඩිපුරම යොදා ගැනෙන්නේ. මිනිස්ත්‍රමය සහ සත්ත්වසමය. අපි දන්නවා වී වගාවයි තියෙන්නේ පාරිභෝගික කෘෂිකර්මයේද වී වගාවේදී මිනිස්ත්‍රමය වගේම සත්ත්වසමය භාවිතා කරනවා. ඊට පස්සේ බොහොම සරල ආම් 50 ශිල්ප ක්‍රම තමයි භාවිතා කරන්නේ. උදැල්ල, නගුල, මුල්ලුව නේද? පෝරු ලෑල්ල ඒ වගේ බොහොම සරල උපකරණ තමයි ලංකාවේ පාරිභෝගික කෘෂිකර්මයේදී භාවිතා කරන්නේ. ඔන්න ඊළඟ ලක්ෂණය. තව ඔන්න අර සියුම් භෝග වගා කරන. ඒ කියන්නේ වගාවේ හැම කටයුත්තක්ම තම සූක්ෂම ලෙස සැලකිලිමත් කරනවා. අපි ඒකට කියනවා සියුම් භෝග වගා ක්‍රමයක්. ඉතින් ඇතින කීයක් දිල්ලන්නේ 4ක්. ඔන්න ওই 4 ලියන්න මම සාරාංශයෙන් කියන එකක් මොකද්ද? ප්‍රධාන වශයෙන් ආහාර භෝග වර්ග වගා කිරීම. දෙවෙනි එක කුඩා හා මධ්‍යම ප්‍රමාණය ඉඩම් වල වගා කිරීම. ඊළඟ එක මිනිස්ත්‍රමය හා සත්ත්වසමය ප්‍රධාන වශයෙන් බහුල වශයෙන් යොදා ගැනීම. ඊළඟට සරල ආම් 50 ශිල්පකම යොදා ගැනීම. තව එකක් කියනවා නම් මොකද අපි කියවේ සරල ශිල්පකම හා වගා ක්‍රම යොදා ගැනීම. තව ලක්ෂණයක් මොකද අපි කියවේ සියුම් භෝග වගා ක්‍රමයක් වීම. ඉතින් ඔන්න ඔය වගේ කීයක්ද අපිට ලියන්න කියන්නේ ලක්ෂණ 4ක් ලියන්න කියනවා. භාගය ගානේ ලකුණු 2ක් හම්බ වෙනවා. හරි. ඊළඟට දෙවෙනි කොටසේ අයන්න කියලා කොටස් දෙකක් තියෙනවා. අයන්න. ශ්‍රී ලංකාවේ භාවිත කෘෂිකාර්මික තාක්ෂණික ක්‍රමවේද දෙකක් නම් කරනවා. හරි. ලේසන් ලකුණු දෙකක්. ශ්‍රී ලංකාවේ භාවිත කෘෂිකාර්මික තාක්ෂණික ක්‍රමවේද දෙකක් නම් කරනවා. මොකද උත්තරේ? මේකට අපිට ගන්න පුළුවන් 1 හර්ත විප්ලවය 2 ඥාන තාක්ෂණය. අයින්ද්‍ර කෘෂිකර්මයක් උත්තරයට ගන්න පුළුවන්. 2යි අපිට ඉල්ලන්නේ. ශ්‍රී ලංකා භාවිත කෘෂිකාර්මික තාක්ෂණික ක්‍රම දෙකක් නම් කරන්න. 1 හර්ත විප්ලවය ආශ්‍රිත තාක්ෂණය 2 ඥාන තාක්ෂණය. හරි. එහෙනම් ඔන්න මේ දෙක තමයි උත්තරේ. ඊට පස්සේ ආයන්න ඉල්ලනවා. ඉහත දෙකෙහි දෙක ආහි නම් කළ එක් තාක්ෂණ ක්‍රමවේදයක් තෝරාගෙන. ඒ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ සංවර්ධනයට දායක වී ආකාරයේ නිදසුන් දෙකක් ඇසුරින් පැහැදිලි කරනවා. ඉතින් එහෙනම් අපි දෙකේ අයන්න යටතේ තෝරාගත්ත ශ්‍රී ලංකා කෘෂිකාර්මික තාක්ෂණික ක්‍රමවේද දෙකක්. එකක් හර්ත විප්ලවය අනෙක ඥාන තාක්ෂණය. දෙවෙනි කොටස තමයි ඒකෙන් එකක් තෝරාගෙන. ඒ කියන්නේ එක්ක හර්ත විප්ලවය තෝරා ගන්න ඕනේ එක්ක ඥාන තාක්ෂණය තෝරා ගන්න ඕනේ තෝරාගෙන ඒ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ සංවර්ධනයට දායක වී ආකාරය නිදසුන් දෙකක් ඇසුරින් පැහැදිලි කරන්න. ඇත්තට මේ වගේ ප්‍රශ්න මේ නිදසුන් දෙකක් කියලා කියන්නේ නිදසුන් කියන්නේ අර නිශ්චිත කරුණු දෙකක් ඇසුරින් පැහැදිලි කරන්න කියන කාරණය. ඉතින් මෙන්න මෙතෙන්දී අපිට ඥාන තාක්ෂණය තෝරා ගන්නත් පුළුවන් හර්ත විප්ලවය තෝරා ගන්නත් පුළුවන්. මොකද දෙන්නේ ඔයගොල්ලෝ? බුද්ධිමත් දරුවෙක් මේ වෙලාවේ තෝරා ගන්න ඕනේ මොකක් වෙන්න ඕනද? හර්ත විප්ලවය ඥාන තාක්ෂණය තෝරා ගන්න බැරි කමක් නැහැ. නමුත් ඇත්තටම අපේ රටේ හර්ත විප්ලවය නිසා කෘෂිකර්මයේ ඇතුළත සංවර්ධනය පිළිබඳ බොහෝ කාරණා කතා කරන්න තියෙන නිසා හර්ත විප්ලවය ශ්‍රී ලංකා කෘෂිකර්ම සංවර්ධන බලපෑ ආකාරය තෝරාගත්තා. හරි. එහෙම තෝරාගත්තා නම් ඔයගොල්ලෝ මොකද කරන්න ඕනේ? රෝම ඉලක්කම් 2 ආයන්න දාලා මාතෘකාව ලියන්න ඕන. කොහොමද මාතෘකාව ලියන්න ඕනේ? හරිත විප්ලවය ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ සංවර්ධනයට දායක වී ඇති ආකාරය. මොකද්ද මාතෘකාව වෙන්නේ? හරිත විප්ලවය ශ්‍රී ලංකා කෘෂිකර්මාන්තයේ සංවර්ධනයට දායක වී ඇති ආකාරය. ඉතින් ඕගොල්ලොන්ගේ තියරි සටහන් පොතේ මේකට බොහොම දත්තත් එක්ක බොහොම පැහැදිලි සටහනක් මම දීලා තියෙනවා. ටියුට් එකේ පිටුවත් එක මට ඕන මතක් කරන්න පුළුවන්. නේද? ඔව් ටියුට් එකේ කියන පිටුවද? ටියුට් එකේ 20 වෙනි පිටුවේ මේක විස්තර කරලා තියෙනවා. ඉතින් මොනවද අපිට ලියන්න පුළුවන්? ඔව් හර්ත විප්ලවය ආශ්‍රිත තාක්ෂණය. ඉතින් අපිට පොඩි පැහැදිලි කිරීමක් ඒක කරන්න පුළුවන්. මොකද්ද? මෙක්සිකෝවෙන් ආරම්භ වෙලා ලෝකයේ පුරා පැතිරලා ගිය හර්ත විප්ලවය ආශ්‍රිත කෘෂිකාර්මික තාක්ෂණය 1960 දශකයේ අගභාගයේදී ලංකාවට හඳුන්වලා දුන්නා. හර්ත විප්ලවයට මේ රටේ වැඩිම බලපෑමක් සිද්ධ වෙලා තියෙන වීගෝවිතනට. ඒතර වීගෝවිතනේ සංවර්ධනයට ලංකාවේ වී නිෂ්පාදනය වැඩි වෙන්න, වී අස්වැන්න වැඩි වෙන්න
විශාල වශයෙන් හරිත විප්ලවයේ බලපෑවා. කොහොමද බලපෑවේ? ඔන්න අර කරුණු මේ කරුණු තමයි උදාහරණ. මොනවද? අපේ රටේ කෘෂිකාර්මික පරිශ්‍රණ ගණනාවක් ඇති කරලා තියෙනවා. ඇති කරලා විවිධ ප්‍රදේශවල ඇති විවිධ පරිසර තත්ත්වයන්ට ගැලපෙන කෙටි කාලීන හා වැඩි ඵලදායී ඊ ප්‍රභේද ගණනාවක් නිෂ්පාදනය කළ ව්‍යාප්ත කරලා තියෙනවා. එතකොට උදාහරණ දෙන්න BG, BW, AT, LD, MI, V ප්‍රභේද. හරි. එන එහෙනම් එක එක. ඊට පස්සේ රසායනික පොහොර, කෘමිනාශක, වල්නාශක ආදී කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතය අපේ රටේ මොකද වෙන්නේ? හරිත විප්ලවය නිසා වැඩි වුණා. ඒ රසායනික පොහොර භාවිතය නිසා අස්වැන්න වැඩි වුණා. කෘමිනාශක, වල්නාශක ආදී දිවිනාශක ආදී භාවිතය නිසා අස්වැන්න හා භෝග විනාශ වීම සීමා වුණා. ඒකෙන් විතර අපේ රටේ වී නිෂ්පාදනයේ අස්වැන්න විශාල වැඩිවීමක් සිද්ධ වුණා. ඊට පස්සේ සියලුම වගා කටයුතු සඳහා යන්ත්‍රසූත්‍ර භාවිතා කිරීම විතර එක පැහැදිලි කරලා බලන්න. ට්‍රැක්ටර්, අප් ට්‍රැක්ටර්, පැලසිටුවන යන්ත්‍ර, කොළමණි යන්ත්‍ර ඇතුළු විවිධ යන්ත්‍ර සූත්‍ර මේ කෘෂිකාර්මික ලංකා වී වගා කටයුතු වලදී ලංකා කෘෂිකාර්මික කටයුතු වලදී භාවිතා වුණා. මේ භාවිතයත් එක්ක වාසි දෙකක් වුණා. එකක් තමයි මොකද්ද? ලංකාවේ කෘෂිකාර්මික කටයුතු විශේෂ වී වගා කටයුතු වල විශාල කාර්යක්ෂමතාවයක් ඇති වුණා. අනිත් එක ගොවියෙකුට වගා කරන්න පුළුවන් බිම් ප්‍රමාණය වැඩි වුණා. ඒ යන්ත්‍ර සූත්‍ර නිසා නේද? ඒකත් එක්ක එතකොට වී වගා කරන බිම් ප්‍රමාණය වැඩි වීමක් සිද්ධ වුණා. එතකොට මේවත් එක ලංකාවේ වී නිෂ්පාදන විශාල වැඩිවීමක් සිද්ධ වුණා. හරි. එතකොට ඔන්නේ ඒ කාරණේ කියන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපෙන් ඉල්ලන්නේ කරුණු කීයක්ද? දෙකක් ඉල්ලන්න දැන් කරුණු තුනක් මම. ඉතින් මේකට තමයි විශේෂ උදාහරණ දෙන්නේ. මෙන්න මේ බලපෑම නිසා. මොකද උනේ? මේ හරිත විප්ලවයත් එක්ක ලංකාවේ නිෂ්පාදනයේ අස්වැන්න විශාල වැඩිවීමක් සිද්ධ වුණා. මාගොල්ලෝ වගුවක් දීලා තිනවා. 1960 දී ලංකාවේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටන් 1242යි. ඔක දශකයෙන් දශකේ වැඩි වෙලා 1990 වෙනකොට ඒක මෙට්‍රික් ටන් 1993ක් දක්වා වැඩි වුණා. අන්නේ දත්තේ දෙන්න. අස්වැන්න ගත්තාම 1960 දී ලංකාවේ අක්කරයකට ලැබිලා තියෙන වී බුසල් 42ක්. නමුත් 1990 වෙනකොට අක්කරයකට බුසල් 70ක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ බිම් ඒකකයේ වෙනස් වෙන්නේ නැහැ. බිම් ඒකකයේ ලැබෙන අස්වැන්න විශාල වශයෙන් වැඩි වෙනවා. ඊට පස්සේ සහල් ආනයන ප්‍රසතේ ගත්තොත් එහෙම. ඒතර ලංකාවේ වී නිෂ්පාදනය වැඩි වුණා කියන්නේ. වී නිෂ්පාදනය වැඩි වෙනවා කියන්නේ මොකද වෙන්නේ? නිෂ්පාදනය වැඩි වෙනවා නම් ආනයනය කරන ප්‍රමාණය අඩුයි. ඒතර 1960 දී ලංකාවේ මුළු සහල් පරිභෝජනයේ 40%ක්ම ආනයනයෙන් ලබාගෙන තියෙන්නේ. ඔක ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා 1990 වෙනකොට ලංකාවේ මුළු සහල් ආනයන ප්‍රතිශතය වෙලා තියෙන 5%යි. ඒ කියන්නේ දේශීය වී නිෂ්පාදනය හරහා 95%ක්ම නිපදවාගෙන 5%යි මොනවා කරන්න වෙලා තියෙන්නේද? ආනයන කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය ටික අර පිටුවේ තියෙනවා. ඕම් ඔය කාරණා තුන ලියන්න. හරිත විප්ලවයේ බලපෑම මතක් කරගන්න. වී වගාවට බලපෑව කියලා කියන්න. නව බීජ වර්ග නිපදවීම එක කාරණයක් ලියන්න. රසායනික පොහොර කුමනාශක වල්නාශක භාවිතය තව කාරණයක් ලියන්න. යවසූත්‍ර භාවිතය තව කාරණයක් ලියන්න. මේ වගේ ප්‍රතිඵලයක් වශයෙන් ලංකාවේ බිම් එකක අස්වැන්න වැඩි වුණා. ඒ වගේම ලංකාවේ සමස්ත සහල් නිෂ්පාදනය වැඩි වුණා. ඒකෙන් සහල් ආනයනය අඩු වෙලා ලංකා සහල් වලින් ස්වයංපෝෂිත තත්ත්වයට ළඟාවන තත්ත්වයක් වෙන්නු කරා. ඉතින් අන්න ප්‍රශ්නය. හොඳ ප්‍රශ්නයක්. හොඳ උත්තරයක් අපිට දෙන්න පුළුවන්. මොකද්ද? එක් තාක්ෂණික ක්‍රමයක් තෝරගන්න කියවා. ඒක හරිත විප්ලවය තෝරාගත්තම හරි හොඳ උත්තරයක් යන්න පුළුවන්. දැන් අපි මාතෘකාවනේ හරිත විප්ලවය ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සංවර්ධනයට දායක වී ඇති ආකාරය. හරිද? ලස්සන උත්තරයක් ලියන්න ඕන. ලියන්න පුළුවන්. ඊට පස්සේ අහනවා රෝමිලක්කම් තුන ශ්‍රී ලංකා කෘෂිකාර්මික අලෙවිකරණයේ ගති ලක්ෂණ තුනක් කෙටියෙන් විස්තර කරන්න. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අලෙවිකරණයේ ගති ලක්ෂණ තුනක් කෙටියෙන් විස්තර කරන්න. ඉතින් මේකේ අපි අපේ තීර සටහන ගත්තොත් එහෙම ගුරුවත් පොතේ සටහන ඇසුරින් මම සටහන වගේම දීලා තියෙනවා. ලංකාවේ කෘෂිකාර්මික අලෙවිකරණ ක්‍රියාවලිය කියලා. ඉතින් යාට තියෙන ලොකු නෝට් එකක්. හරිද? ඉතින් අපි මාකින් ස්කීම් එක බැලුවොත් එහෙම ඔය අවුරුද්දේ ඒ ගුරුවත් පොතේ තියෙන මුළු නෝට් එකම එහෙම් පිටින්ම කිසිම වෙනස් කිරීමක් කරව උත්තරේ විදිහට මාකින් ස්කීම් එකේ දීලා තියෙනවා. ඉතින් අපිට පොඩ්ඩක් එහෙමම ලියන්න නැතුව ඒක ගලපලා ලියන්න පුළුවන්. මොකද ප්‍රශ්නේ? ශ්‍රී ලංකා කෘෂිකාර්මික අලෙවිකරණයේ කැපී පෙනෙන ලක්ෂණ. ඉතින් කැපී පෙනෙන ලක්ෂණ කියපුවම අපිට අලෙවිකරණය සම්බන්ධ හඳුනාගත හැකි ඕනෑම දෙයක් ලියන්න පුළුවන්. ඒත් ශ්‍රී ලංකා කෘෂිකාර්මික අලෙවිකරණ ක්‍රියාවලිය. ඔයගොල්ලෝ ටියුට් එක ගෙන 27 වෙනි පිටුවේ 28 වෙනි පිටුවේ මේ කාරණා තියෙන්නේ. හරි. ඔන්න එකක් ලියන්න බලමු මොකද්ද? අලෙවිකරණයේ කැපී පෙනෙන ලක්ෂණ. එකක් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අලෙවිකරණ ක්‍රියාවලිය රාජ්‍යාංශයට මෙන්ම පෞද්ගලිකාංශයට දෙද සිදුවේ. ඔන්න එක ලක්ෂණ. මොකද ශ්‍රී ලංකා කෘෂිකාර්මික අලෙවිකරණ ක්‍රියාවලිය රාජ්‍යාංශයට මෙන්ම පෞද්ගලිකාංශයට දෙද සිදුවේ. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න. රාජ්‍යාංශයට සම්පකාර වෙනසල් සංස්ථා රාජ්‍ය ආයතනයන් සහ විශේෂාර්ථ මධ්‍යස්ථාන ආයතන අතර පෞද්ගලිකාංශයට සිල්ල වෙනසල්, ආහාර වෙනසල්, සුපිර වෙනසල්, පදික වෙනඳුන්, ජංග වෙනඳු, ග්‍රාමීය හෝ සතිපොළ අයත් වේ. ඔන්න එක කරුණක්. කරුණු කීයක්ද අපෙන් ඉල්ලන්නේ? ලක්ෂණ තුනක්නේ. ලක්ෂණ හයක් දීලා තියෙන්නේ. ඔන්න එකක්. ඊට පස්සේ තව එකක්. මේක ඔක්කොම මම කියන්නේ. තව අපිට ගන්න පුළුවන් විශේෂ ආර්ථික මධ්‍යස්ථානවල
මැදිහත් වීම. කුෂිතාවය අලෙවි කරන ක්‍රියාවලියට විශේෂාර්ථික මධ්‍යස්ථාන වල මැදිහත් වීම. එතකොට ඒ විශේෂාර්ථික මධ්‍යස්ථාන ගැන කෙටිසරණක් දෙන්න. එතකොට මොකක්ද අපිට කියන්න පුළුවන්? ලංකාවේ කුෂිතාවය විධිමත් ලෙස මිලදී ගැනීම, අලෙවි කිරීම, බෙදා හැරීම සහ ලංකාවේ කුෂිතාවය විධිමත් ලෙස මිලදී ගැනීම, අලෙවි කිරීම සහ බෙදා හැරීම සඳහා රජයේ විසින් විශේෂ වෙළඳපොළ වර්ගයක් පිටවලා තියෙනවා. ඒවට කියනවා මොනවා කියලාද? විශේෂාර්ථික මධ්‍යස්ථාන. ඒතර දඹුල්ල, මීගොඩ, නාරායන්පිට, තඹුත්තේගම, කැප්පිටිපොළ, වැලිසර ලිස්ට් එක කියලා ආදී ප්‍රදේශවල මේ මධ්‍යස්ථාන පිටලා තියෙනවා. මේකේ තොගේලෙන්ද ඉන්නවා, සිලරෙන්ද ඉන්නවා, සැපයුම් කරෝ ඉන්නවා. මෙන්න මේ තුන් වල සංගම් වශයෙන් සංවිධානය වෙලා ගොවින්ගේ නිෂ්පාදන මිලදී ගැනීම, අලෙවි කිරීම සහ අතිරික්ත අවශ්‍ය ප්‍රදේශ වලට බෙදා හැරීම කියන කාරණා තමයි සිද්ධ වෙන්නේ. එතකොට ගොවින්ගේ නිෂ්පාදන වලට ඉහළ මිලක් ලබා දීම, පාරිභෝගිකයන්ට හොඳ නැවුම් ආහාර ද්‍රව්‍ය ලබා දීම වගේම කුෂිතාවය හිඟ ප්‍රදේශවල ක්ෂණිකව මේ කුෂිතාවය බෙදා හැරීම විධිමත් කියන කාරණා මුල් කරගෙන තමයි මේ ආර්ථික මධ්‍යස්ථාන ක්‍රියාත්මක වෙන්නේ. ඒ ටික ආර්ථික මධ්‍යස්ථාන ගැන කියන්නේ. ඊට පස්සේ තුන්වෙනි කාරණය අපිට ගන්න පුළුවන් සුපිරි වෙළඳසැල් වල දායකත්වය. ලංකා කුෂිතාවය අලෙවි කරන ක්‍රියාවලට වර්තමානයේ සුපිරි වෙළඳසැල් දායක වෙනවා. ඒතර සුපිරි වෙළඳසැල් කියපුවාම මේකට ආයෙත් තියෙනවා වර්තමාන ශ්‍රී ලංකා කුෂිතාවය අලෙවි කරන ක්‍රියාවලියේදී බටහිර පන්නේ සුපිරි වෙළඳසැල. මොකද බටහිර රටවල තිබිච්ච ක්‍රමයක් ඒ සුපිරි වෙළඳසැල් කියලා කියන්නේ. සුපිරි වෙළඳසැල් පාරිභෝගික ජනතාව අතර ගොඩක් ජනප්‍රියයි. මුල් කාලේදී නගරබද ප්‍රදේශවල විතරක් මේවා සීමා වෙලා තිබුණේ. අද වෙනකොට ගම්බද ප්‍රදේශවල තියෙනවා. පෞද්ගලිකාංශයටත් මේවා තියෙනවා. රාජ්‍යාංශයටත් තියෙනවා. පෞද්ගලිකාංශයට තියෙන සුපිරි වෙළඳසැල් වල නම් ටිකක් කියන මොනවද? කාගිල්ස්, කීල්ස්, ආපිකෝ, ලාෆ් වගේ ඒවා රාජ්‍යාංශයට තියෙන මොනවද? සතෝස. ඉතින් මේවා ඒකට අපි ගත්තොත් එහෙම මේ වගේ භාණ්ඩ අලවිය සඳහා පාරිභෝගිකයන් ආකර්ෂණය කරගෙන සඳහා විශේෂ ක්‍රම සැලසුම් රාශියක් ඉදිරිපත් කරනවා. ඒ නිසා මේ පාරිභෝගිකව විශාල වශයෙන් වර්තමාන වෙනට ආකර්ෂණය වෙනවා. වර්තමානයේ කුෂිතාවය අලෙවි කරන ක්‍රියාවලිය තුළ මේ සුපිරි වෙළඳසැල් වලින් විශාල කාර්යභාරයක් ඉටු වෙනවා. ඒක කියන්නේ. ඉතින් තව ඔක දීලා තියෙනවා සුපිරි වෙළඳසැල් වල තියෙන විශේෂ ලක්ෂණ. ඊට අවතර තව ඕනනම් කියනවා නම් ගුණාත්මක ලංකා කුෂිතාවය අලෙවි කරන ක්‍රියාවලියේදී ගුණාත්මක බව පිළිබඳ අවධානය යොමු කරනවා. ඉතින් පාරිභෝගිකයට ලබා දෙන ආහාර ද්‍රව්‍ය වඩා උසස් තත්ත්වෙන් දෙන්න විවිධ ක්‍රමවේද නිෂ්පාදකයන් සහ වෙළඳන් භාවිතා කරනවා. ඒක ඉතින් ඒ ගැන කියන්නේ මොනවද? අර නිෂ්පාදිත දිනය, කල්ලිකුත් වීමේ දිනය, නියමිත බර ප්‍රමාණය, ඒ වගේම ප්‍රතිනිධි ඉතින් සහතික වගේ දේවල් කුෂිතාවය අලෙවි කරනකොට ඇසුරු මත සටහන් කිරීම දැන් අනිවාර්යයි අපට. ඒක ක්‍රියාත්මක කරනවා. ඊට පස්සේ කුෂිතාවය සෞඛ්‍ය ආරක්ෂිතව දවටන වල අසුරලා තමයි සෞඛ්‍ය ආරක්ෂිත දවටන වල අසුරලා තමයි එතකොට වෙළඳපොළට ඉදිරිපත් කරන්නේ. ඊට පස්සේ වෙළඳසැල තුල සෞඛ්‍ය ආරක්ෂිතව ගබඩා කරලා තියෙනවා. අලෙවි කරනකොට අතින් අල්ලන්නේ නැතුව ඇසුරුම් කරලා දෙනවා. ඒ වගේ කුෂිතාවය ගුණාත්මක බව පිළිබඳව අවධානය යොමු කරලා දෙනවා. කුෂිතාවය අලෙවි කරන ක්‍රියාවලිය කියලා කියන්නේ. අවසාන වශයෙන් පාරිභෝගික රුචිය සහ පහසුව පිළිබඳ සැලකිලිමත් වීම. එමනම් කුෂිතාවය අලෙවි කරනකොට පාරිභෝගිකයන් කැමති විදියට ඒගොල්ලෝ ආස විදියට කුෂිතාවය ලබා දෙන ක්‍රමයක් අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. ඒ යටතේ අර පාරිභෝගික ක්‍රය ශක්තියට ගැළපෙන විදියට කුෂිතාවය ඉදිරිපත් කිරීම. ඒ කියන්නේ කුඩා ප්‍රමාණය ඉඳලා විශාල ප්‍රමාණය දක්වා විවිධ ප්‍රමාණයන්ගෙන් ඇසුරුම් කරලා තියෙනවා. පාරිභෝගිකයන්ගේ සිත් ගන්නා විදියට කුෂිතාවය ඉදිරිපත් කරනවා. අලංකාර දවටනවල ඒ වගේම ක්ෂණිකව හටගත හැකි ආකාරයට කුෂිතාවය ඉදිරිපත් කරනවා. අපි දන්නා සොසේජස් නෝට්ස් වගේ දේවල් පහසු වෙන ආහාර පිළියෙල කරගත හැකි ආකාරයට කුෂිතාවය සකස් කරලා අලෙවි කරනවා. ගල්වැල් ඉවත් කරන ලසාල් නේද? පිටිකල පොල් කිරි, ලියා ඇසුරුම් කළ මැල්ලුම් වගේ. ඉතින් ළමයි මේක හැල්ලක් නේද? ඉතින් මේ හැල්ල තමයි මේ උත්තරයට ලියන්න ඕනේ. මොකද්ද ප්‍රශ්නය? ශ්‍රී ලංකා කුෂිතාවය අලෙවි කරන ක්‍රියාවලිය හඳුනාගත හැකි ලක්ෂණ තුනක්. මොනවද ඔයගොල්ලෝ ලියන්නේ? එතකොට පෞද්ගලිකාංශය හා රාජ්‍යාංශය මගින් මේක සිද්ධ වෙනවා කියලා එක කරුණක් ලියන්න පුළුවන්. කුෂිතාවය අලෙවි කරන ක්‍රියාවලියේදී විශේෂාර්ථික මධ්‍යස්ථාන වල මැදිහත් වීමක් තියෙනවා. ඒ විශේෂාර්ථික මධ්‍යස්ථාන ගැන පැහැදිලි කිරීමක් කරා. වර්තමාන කුෂිතාවය අලෙවි කරන ක්‍රියාවලියේදී සුපිරි වෙළඳසැල් මගින් විශාල කාර්යභාරයක් ඉටු කරනවා. සුපිරි වෙළඳසැල් ගැන පොඩි පැහැදිලි කිරීමක් කරා. කුෂිතාවය අලෙවි කරන ක්‍රියාවලියේදී භාණ්ඩවල ගුණාත්මක භාවය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරනවා. ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. කුෂිතාවය අලෙවි කරන ක්‍රියාවලියේදී පාරිභෝගිකයන්ගේ රුචිය, පහසු ආදිය ගැන හිතලා කුෂිතාවය අලෙවි කිරීමක් සිදු වෙනවා. කාරණා පහයි. ඕකෙන් කාරණා කීයක්ද? 3ක්. right. එතකොට එහෙනම් ඔන්න ඒ කොටස. ඒකේ අවසාන කොටස ප්‍රශ්නේ 2019 අවසාන ප්‍රශ්නේ 4 වෙනි කොටස. වර්තමානයේදී ලෝක කෘෂි කර්මාන්තයේ මුහුණ දෙන ප්‍රධාන අභියෝග තුනක් පරීක්ෂා කරන්න. ඔබ නිතර අහන ප්‍රශ්නයක්. වර්තමානයේ ලෝක කෘෂි කර්මාන්තයේ මුහුණ පාන අභියෝග. ඉතින් ඔයගොල්ලන්ට මතක නම් ටියුට් එකේ 14 15 16 පිටුවල නේද? රචනයක් ලියන්න තරම් මම විස්තරාත්මක කරුණු ගොඩක් මම දීලා තියෙනවා. වර්තමානයේ ලෝක කෘෂි කර්මාන්තයේ මුහුණ දෙන අභියෝග ගැටලු. ඉතින් මෙන්න මේකෙන් තෝරාගත්ත කොටස් ටිකක් ලියන්න පුළුවන්. මෙන්න මේ දේවල් ලියන්න පුළුවන්. එකක් මොකද්ද?
කුෂි රසායන ද්‍රව්‍ය අධික ලෙස භාවිතා කිරීම තුළින් ඇතිවන පරිසර දූෂණය මම පැහැදිලි කරන්න යන්නේ. ඒ යටතේ පසට යොදන රසායනික පොහොර වර්ග නිසා ආම්ලිකතාවය, ශාරීරිකතාවය වැනි පසේ රසායනික ගුණාංග වෙනස් වීම, එකෙන් පස්සදා ගවන්නට නුසුදුසු තත්ත්වයටපත් වීම, දිලිනාශක, කෘමිනාශක, වල්නාශක වැනි කුෂි රසායන ද්‍රව්‍ය හේතුවෙන් පාර්ශ්ව ජීවීන් විනාශ වී නිසරු පසක් ඇතිවීම, පරිසරයට එකතු වන කුෂි රසායන ද්‍රව්‍ය නිසා ජෛව විවිධත්වයට හානි ඇතිවීම, මෙන්න මේ වගේ ගැටලු එතකොට මේ කෘෂිකර්මයේ ආශ්‍රිතව ඇතිලා තියෙන අභියෝග. ඊට පස්සේ කෘෂිකර්මයේ භාවිතා වන නව තාක්ෂණ නිසා මානව සෞඛ්‍යයට හා ජීවිතයට ඇති තිබෙන තර්ජනය. අපි දන්නා කුෂි රසායන ද්‍රව්‍ය ශරීරගත වීම නිසා සෞඛ්‍ය ගැටලු ඇති වෙනවා. යාන තාක්ෂණය යටතේ යාන වෙනස් කළ නිෂ්පාදනය කරන ආහාර වර්ග නිසා සෞඛ්‍ය අවදානමක් ඇති වෙනවා. කුෂි අංශසූත්‍ර භාවිතයේදී අනතුරු සිද්ධ වෙනවා. ඒකෙන් ජීවිත හානි සිද්ධ වෙනවා. මෙන්න මේ වගේ කෘෂිකර්මයේ භාවිතා වන නව තාක්ෂණ නිසා මානව සෞඛ්‍යයට හා ජීවිතයට තර්ජනය ලැබීම කෘෂිකර්මයේ ආශ්‍රිත අභියෝගයක්. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම කුෂිබිම් ගිලිහි යෑම නේද? කෘෂිකර්මයේ මුණ පාන අභියෝගයක්. මොකක්ද මේ කුෂිබිම් ගිලිහි යෑම කියලා කියන්නේ? ලෝකයේ කෘෂිකාර්මික කටයුතු හිත කර බිම් සීමිත වශයෙන් තියෙන්නේ. ඒ වගේම සීමිත ප්‍රමාණයක් තමයි වගා කටයුතු යොදාගෙන තියෙන්නේ. මේ කෘෂිකර්මයට යොදාගෙන තියෙන සීමිත බිම් ප්‍රමාණයක් නොකත් ඒ නිසා කෘෂිකාර්මික කටයුතු වලින් ඉවත් වීමක් සිදු වෙනවා. එකක් තමයි භූමි හායනය හා කාන්තාරීකරණ නිසා කෘෂිබිම් වගාවන්ට නුසුදුසු වෙලා, ඒ කියන්නේ භූමි හායනය නිසා කෘෂිබිම් වගාවන්ට නුසුදුසු වෙලා අතහැරෙනවා. තාපතින් ගත්තම ශීඝ්‍ර ජන සංඛ්‍යා වර්ධනයත් එක්ක කෘෂිකාර්මික බිම් ජනාවාස සහ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු වලට යොදාගෙන යනවා. තාපතින් යුද ගැටුම් ලෝකයේ තියෙන ප්‍රදේශ තියෙනවා. මේ යුද ගැටුම් නිසා ඒ කෘෂිබිම් ඒ ප්‍රදේශවල අතහැරලා යනවා. ලංකාව තුන නැගෙන ප්‍රදේශ වගේ යුද්ධ කාලවලදී. ඒ විතරක් නෙවෙයි ස්වභාවික ආපදා නිසා, සමහර නායම් නිසා, ජල ගැලීම් නිසා, ස්වභාවික ආපදා නිසා සමහර කෘෂිබිම් කෘෂිකාර්මික කටයුතු ඉවත් වෙනවා. එහෙනම් අන්න කෘෂිකර්මයේ අභියෝගයක් තමයි කුෂිබිම් මොනවා වීමද ගිලී යාම. තායක අපි ගත්තොත් එහෙම කුෂිකර්මයේ පිරිවෙයි හෙළ යාම. ඒතර වර්තමානයේ කුෂිකර්මයේදී භාවිත වන නව තාක්ෂණික ක්‍රමවලදී එනවින යෙදවු බීජ, කුෂි රසායන ද්‍රව්‍ය, යන්ත්‍රෝත්‍ර ආදී මිලදී ගැනීම සඳහා අති විශාල වියදමක් ගොවීන්ට දරන සිද්ධ වෙනවා. මේ වගේ මිල ගණන් එන්න වැඩි වෙනවා. ඒත් එක්ක කුෂිකර්මයේ පිරිවය ගොවීන්ට ඔරොත්තු නොදෙන විදිහට ඉහළ යනවා. ඒකෙන් ගොඩක් වෙලාවට කුෂිකර්මයේ ලාභය අඩු වෙනවා. ඒකෙන් ගොවීන් කුෂිකර්මික කටයුතුෙන් බැහැර වීමක් දකින්න ලැබෙනවා. ඉතින් ළමයි ඔය විදිහට ඔතන අපෙන් ඉල්ලා තියෙන කුෂිකර්මයේ මුණ පාන මොනවද? අභියෝග කීයක්ද? 3ක් නේ. ඔන්න මම 3කට වඩා කීවා. මම ඔයගොල්ලෝ සටහනේ මේක යටතේ මාතෘකා 7ක් දීලා තියෙනවා. මතක් කරොත් එහෙම 1 කුෂි රසායන ද්‍රව්‍ය අධික ලෙස භාවිතා කිරීම තුළින් ඇතිවන පරිසර දූෂණය, 2 කුෂිකර්මයේ භාවිතා වන නව තාක්ෂණ නිසා මානව සෞඛ්‍යයට හා ජීවිතයට ඇති තිබෙන තර්ජනය, 3 භූමි හායනය හා කාන්තාරීකරණය, 4 කුෂිබිම් ගිලී යාම, 5 සම්ප්‍රදායික දැනුම නැති වී යාම, 6 කුෂිකර්මයේ පිරිවෙයි හෙළ යාම සහ 7 කුෂිකර්මයේ ඒකාධිකාරීත්වයක් ඇතිවීම. ඒකාධිකාරීත්වයක් ඇතිවීම කියලා කතා කරේ වර්තමානයේ කුෂි ද්‍රව්‍ය නිෂ්පාදනය හා යෙදවුම් නිෂ්පාදන වලදී සම්බන්ධයෙන් අර බහුජාතික සමාගම් කීපයක ඒකාධිකාරීත්වයක් තිබීම නිසා කුෂිකර්මයේ විවිධ අර්බුද නිර්මාණය වෙලා තියෙනවා. හරි. එතකොට අන්න ඒ වගේ 3ක් තමයි ඕගොල්ලෝ ලියන්න ඕනේ. එහෙනම් ඔන්න මම ප්‍රශ්න 2ක් කතා කරා මේ පියවරේදී. එවනම් ඔන්න කුෂිකර්මයේ පාඩමේ ටියුට් එකේ ප්‍රශ්න 6ක් තිබුණා. මම එතකොට අවස්ථා දෙකකදී දැන් ප්‍රශ්න 3ක් සාකච්ඡා කරලා ඉවර කරලා තියෙනවා. 2013 ප්‍රශ්නේ කතා කරා, 2015 ප්‍රශ්නේ කතා කරා, 2019 ප්‍රශ්නේ කතා කරා. ඒ සාකච්ඡාව අහගෙන ඉඳලා ඔයගොල්ලන්ට නෝට් එකක් පෙන්නලාගෙන උත්තරයක් ලියන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් මම ඊළඟ වීඩියෝ එකෙන් ටියුට් එකේ තියෙන 4 5 6 ප්‍රශ්න කතා කරන්නම්. ඒ කියන්නේ 2020 23 සහ 24 ප්‍රශ්න. එවනම් දැනට මේ කොටස ඇති ඊළඟ වීඩියෝ එකෙන් අපි ටියුට් එකේ 4 5 6 ප්‍රශ්න තුන කතා කරමු.